හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්නවද iStack YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අද මම කතා කරන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මේ දවස්වල social media use කරන කෙනෙක් නම්වත් දකින්න ඇති ගොඩක් තැන්වල මේවට පේන විදිහේ AI photos මේ share වෙනවා. ඉතින් TikTok එකේත් ඔයා දකින්න ඇති ගොඩක් viral වෙනවා මේ දවස්වල. ඉතින් මේ TikTok එකේ social media ඒ කියන්නේ FB Instagram වගේ ගොඩක් ඒ වගේ මම දැක්ක මේ photos viral වෙනවා. ඉතින් මම දැක්ක ගොඩක් කට්ටිය අහලා තියෙනවා කොහොමද මේවා හදන්නේ වගේ දේවල්. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද totally free 100% නොමිලේ මුදල් වැය කරන්නේ නැතුව අපි මේ වගේ AI image එක generate කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ළඟ තියෙන phone එක හොඳටම ඇති. ඉතින් මම අද වීඩියෝ එකේදී කොටස් දෙකකට කියලා දෙනවා. එකක් phone එකකින් generate කරගන්න විදිය සහ ඔයාලගේ phone එකක් නැති computer එක විතරක් තියෙන කෙනෙක් නම් desktop එකකින් කොහොමද අපි මේ image එක generate කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද මම මුල් කොටසේ කියලා දෙන්නේ phone එකෙන් generate කරන විදිය. දෙවෙනි කොටසෙන් කියලා දෙනවා මේ desktop එකෙන් generate කරන විදිය. ඉතින් ඔයාට ඒ අදාළ device එක අනුව මම පල්ලෙහාට timeline pin කරලා තියන්නම් description area එකේ. ඔයාට පුළුවන් timeline එක තෝරගෙන ඔයාට අදාළ කොටස බලන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැනේ. channel එක subscribe කරගෙනම වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්ව විදියට අපි දැන් බලමු ඔයාගේ phone එකෙන් කොහොමද ඉස්සෙල්ලාම මේ AI photo එක generate කරගන්නේ කියලා. ඉතින් ඔය ඉස්සෙල්ලාම මගේ phone එකේ තියෙන Play Store එක open කරගන්න ඕන. ඉතින් මේක Play Store එකට විතරක් නෙමෙයි මේක App Store එකට support කරනවා. ඔයාලා iPhone එක ගන්නත් තියෙන App Store කරාත් මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලක search bar එකට ගිහින් search කරගන්න ඕන ChatGPT කියලා. ඉතින් ඒව search කරගත්තා පස්සේ මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක install කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම app එක install කරගන්න. ඉතින් මම දැන් මේක enable කරගෙන මේක open කරගන්නවා. ඉතින් එහෙම open කරගත්තට පස්සේ මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන පල්ලෙහාම මෙතන continue කියලා තියෙන ඉන්නේ බටන් එකට එකපාරක් click එකක් දෙන්න. ඉතින් ඊට පස්සේ මේ ID interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේකට දැන් sign up වෙලා ඉන්න ඕන. ඔයාලට දකුණු පැත්තේ උඩින් පේනවා sign up කියලා බටන් එක. ඔන්න උඩ එකපාරක් click එකක් දෙන්න. ඉතින් එම ක්ලික් කරාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් continue with Google කියලා තියෙනවා. ඔයන්න කොට එකපාරක් ක්ලික් එකක් දෙන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ phone එකේ දැන්ට තියෙන Google account එක පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති Google account එක set කරලා දීලා මේක sign up වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේක sign up වෙනවා. හරි ඉතින් අපි දැන් මේකට sign up වුණාට පස්සේ මේ ID interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන message කරන තැන පල්ලෙහාන් වට බලා ගන්න පුළුවන් පොඩි photo icon එකක් තියෙනවා. ඔයා එන්න කොට එකපාරක් ක්ලික් එකක් දෙන්න. ඉතින් එම ක්ලික් කරාට පස්සේ මෙතනින් අර උඩින්ම බලා ගන්න පුළුවන් photos කියලා icon එකක් තියෙනවා. ඉතින් ඔයන්න ඒකටත් එකපාරක් ක්ලික් එකක් දෙන්න. ඉතින් එම ක්ලික් කරාට පස්සේ ඔයාගේ gallery තියෙන photos ටික open වෙනවා. ඉතින් මෙතනින් ඔයා select කරලා දෙන්න ඕන ඔයාට edit කරගන්න අවශ්‍ය photo එක. ඉතින් මම දැන් මෙන්න මේ විදියට මට edit කරගන්න අවශ්‍ය photo එක මෙතනින් select කරලා දෙනවා. හරි ඉතින් මම දැන් මගේ photo එක select කරගත්තා. ඊට පස්සේ මෙතනින් මට බලා ගන්න පුළුවන් message එක type කරන්න තියෙනවා. ඉතින් මම මෙන්න මේ type කරනකෝ හරියටම type කරගන්න ඕන. මම මේක description area එකෙත් pin කරලා තියන්නම්. ඒ වගේම message එකකුත් දාලා තියන්නම් මේ වීඩියෝ එකට. ඒකත් මම pin කරලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක copy කරගෙන ඇවිල්ලා මෙතනින් paste කරගන්න. ඉතින් මෙන්න මේ විදියට මෙතන type කරගන්න ඕන. ඉතින් මම දැන් මේක type කරගත්තා. ඊට පස්සේ මට මෙතන ඇති පොඩි arrow එකක් තියෙනවා දකුණු පැත්තේ කෙරවලේ. මම එන්නේ arrow එක එකපාරක් click එකක් දෙනවා. ඉතින් එහෙම click කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න පටන් ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 3ක් වගේ ඇතුළත අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවර වෙනවා. හරි ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මගේ ෆොටෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මට මේ ෆොටෝ එක ජෙනරේට් කරන්න විනාඩි 5ක් වගේ ගියා. ඉතින් ඒක එක්කනට වෙනස් වෙනවා. මොකද ආගේ network speed එකත් එක්ක තමයි මේක ජෙනරේට් වෙන වෙලාව තීරණය වෙන්නේ. ඉතින් මම දැන් මේ ෆොටෝ එකට එකපාරක් ක්ලික් එකක් දෙනවා. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ පල්ලෙහා save කියලා icon එකක් තියෙනවා. ඉතින් මම දැන් එන්නේ කොට එකපාරක් ක්ලික් එකක් දෙනවා. ඉතින් එම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔය ෆොටෝ එක save වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලව ඔය ෆෝන් එකේ මේ වගේ image එකක් generate කරනවා නම් generate කරන්න තියෙන්නේ.